हाई फ्रेंड्स ඔන්න අද අපිට ට්‍රාන්ස්පෝර්ට් කරන්න තියෙන්නේ ඔබේ කොමාක් 9 200 එක්ස්කවේටර් එකක්. ඉස්සර ඔයාම අපි මේ විදිහට චේන්ස් ටික ගෙඩ අරගෙන තියාගෙන ඉමු. ඊට පස්සේ ට්‍රැජෙක්ටර් ලොක් ටිකත් මාරු කරගෙන ට්‍රැජෙක්ටර් එක දිගහැරගෙන ඉන්න ඕනේ. දැන් අපි බලමු මේ මැෂින් එකේ ලෝඩින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. මෙතන අපිට මැෂින් එක ලෝඩ් කරගත්තට පස්සේ ස්වින් කරගන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි මේ පේන විදිහට ටික දුරක් ඉස්සරහට ගිහින් තමයි මැෂින් එක ස්වින් කරගත්තේ. ඉස්සර ඔයාම අපි මේ විදිහට මැෂින් එක ට්‍රැබලින් මෝටර් එක ළඟට චේන් එකක් ගහගෙන ඉන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට මැෂින් එකේ ට්‍රක් එකේ අනිත් පැත්තට චේන් එකක් ගහ ගන්න ඕනේ. දැන් අපිට තියෙන මැෂින් එක උඩින් බටර් ටික දාගන්න. බටර් ටික හරියට පොසිෂන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ.